අස්වැසුම හිමියන්ට සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔන්න යාළුවනේ අස්වැසුම හිමියන්ට රජයෙන් විශේෂ නිවේදනයක් දාලා තියෙනවා. ඉතින් මේ විශේෂ නිවේදනය ගැන ඔයාලා අස්වැසුම හිමියන් වශයෙන් පළවෙනි අදියරේ අස්වැසුම හිමියන් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක ගේන්නේ පළවෙනි අදියරේ අස්වැසුම හිමියන්ට. ඔයාලා දන්නවනේ දැන් එයාලගේ අවුරුදු 3 කාලයත් අස්වැසුම දුන්න ඉවර වීගෙන එනවා. ඉතින් මෙන්න මේකත් එක්ක රජයෙන් අස්වැසුම හිමියන්ට මේ දවස්වල එයාලගේ නැවත අස්වැසුම තොරතුරු සත්‍යාපනය කිරීමේ සමීක්ෂණයක් කරනවා. මේ වෙද්දී සමහරක් විට ඔයාලගේ ගෙවල් වලට මෙන්න මේ අස්වැසුම කරන නිලධාරීන් ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවනේ ඉදිරියේදී එන්න පුළුවන්. ඉතින් ඒක සම්බන්ධව තමයි මේ නිවේදනය. මේ නිවේදනය විශේෂයි. මේ නිවේදනය කිසිම තැනක ස්කිප් කරන්න එපා. මේක බලන්න නැතුව ඔයා තොරතුරු දීලා සමහරක් විට ඔයාලට බන්ධනාගාරගත පවා වෙන්න පුළුවන්. මේ නිවේදනය එහෙම පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක කිසිම තැනක ස්කිප් කරන්න එපා. මේක පළවෙනි අදියරේ අස්වැසුම හිමියන් විතරක් බැලුවට කමන්නේ නැහැ. දෙවෙනි අදියරයට මේක අදාළ වෙන්නේ නැහැ. හරි මේ වගේ වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම්. ඒකට හේතුව යාළුවනේ subscribe කරපු නැති අයට අපේ channel එකේ වීඩියෝස් පෙන්වන්නේ නැහනේ. ඒ හින්දා subscribe කරපු නැති අය චූටි වෙලා කරන් subscribe කරලා ඊට දකුණු පැත්තේ තියෙන bell icon එක තෝල් දාගත්තොත් මගේ වීඩියෝස් ඔයාලට පේනවා. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගාම ඔයාලඟට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ නිවේදනයේ මුලින් ඉඳන් මම පැහැදිලිව කියන්න. ඉතින් මේක ඔයාලට බලා ගන්න පුළුවන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ජනමාධ්‍ය වෙත නිකුත් කරපු නිවේදනය. මේක කියලා තියෙනවා අස්වැසුම් පළවෙනි අදියර තොරතුරු යාවත් කාලීන කිරීමට අදාළ සංගණනය මැයි 31 අවසන් වේ කියලා. ඒ කියන්නේ මේ ඔයාගේ අස්වැසුම දැන්ට ඔයා හම්බෙන පළවෙනි අදියරයේ සංගණනය ඒ කියන්නේ තොරතුරු යථාවත් කිරීමේ සංගණනය මැයි 31 අවසන් වෙනවා. මෙහෙම කියලා තියෙනවා. මේක විශේෂයෙන් ඔයා හොඳට අහගන්න. හරිද? මේක කියලා තියෙනවා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළවෙනි අදියරයේ තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියට අදාළ සංගණනය 2026 මැයි 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇත. මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රටේ සැබවින්ම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන රාජ්‍ය සුබසාධන ප්‍රතිලාභ වඩාත්ම අවශ්‍ය කරන ජනතාව හඳුනාගෙන ඔවුන් වෙත කඩිනමින් සහන සැලසීමයි. ඉතින් ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ටික ඊටාම වැදගත්. හරිද? නිවැරදි තොරතුරු ලබා දීමේ වැදගත්කම. මේක කියලා තියෙනවා සංගණන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඔබ නිවසට පැමිණෙන සංගණන නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දීම සහ සත්‍ය නිවැරදි තොරතුරු පමණක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඔබ ලබා දෙන නිවැරදි තොරතුරු මත සුබසාධක සහන සැබෑ ලෙසම හිමිය යුතු ප්‍රතිලාභීන් හඳුනා ගැනීමට පහසුවක් වේ. කෙසේ වුවද අසත්‍ය තොරතුරු ලබා දුන හොත් වෙනත් නිල ක්‍රමවේදයන් මගින් එවැනි තොරතුරු සත්‍යතාව අනාවරණය කර ගැනීමට වැඩපිළිවෙල සුබසාධන ප්‍රතිලාභ මණ්ඩල විසින් සකසා ඇත. ඒ කියන්නේ ඔයා අස්වැසුම ගන්න කියලා හිතාගෙන ඔයා බොරු තොරතුරු දුන්නොත් මේක අහු කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ තොරතුරු ඔයා බොරුව දුන්නේ කියලා ඇත්ත තොරතුරු හොයාගන්න ක්‍රමයකුත් මෙන්න මේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයෙන් හදලා තියෙනවා කියලා කියනවා. ඉතින් සමහරක් විට වසමේ ග්‍රාම නිලධාරී හරහා වෙන්න පුළුවන්. සමහරක් විට වසමේ ප්‍රජානායකින් හරහා වෙන්න පුළුවන්. මොකක් කර ක්‍රමවේදයකින් ඔයාගේ සැබෑ තොරතුරු ගන්නත් මේල ක්‍රමවේදයක් හදලා තියෙනවා කියලා කියන්නේ. හරි ඊට පස්සේ දැන් අපි බලමුකෝ ඔයා වැරදි තොරතුරු දුන්නා මොකද වෙන්නේ කියලා. වැරදි තොරතුරු සැපීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදකි. සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් අසත්‍ය හෝ වැරදි තොරතුරු සැපීම 2022 අංක 27 දරන සුබසාධක ප්‍රතිලාභ 520 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයෙන් වැරදි කරනු ලැබුවොත් වසරකට නොවැඩි කාලයක් බන්ධනාගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ කියන්නේ ඔයා මේ අස්වැසුමට අසත්‍ය තොරතුරු දීලා ඔයා යම් කිසි හේතුවකින් ඒ කියන්නේ අධිකරණයමකින් ඔය වරදකරු කරොත් ඔයාට වසරකට නොවැදී සිර දඬුවමක් දෙන්නත් පුළුවන් කියලා තමයි මේක කියන්නේ. ඒ වගේම මහ ජනතාවෙන් කරන කාරුණික ඉල්ලීමක් කියලා තියෙනවා. එබැවින් එළඹෙන 31 දිනට පෙර ඔබේ නිවසට පැමිණෙන සංගණන නිලධාරියන් නිවැරදි තොරතුරු පමණක් සපයා මෙම කාර්ය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කාරුණිකව ඉල්ලා සිටි. ඉතින් මේ වෙද්දිත් ඔයාලා ගෙදරට පළවෙනි අදියරේ අස්වැසුම හිමියෙක් නම් මේ වෙද්දිත් ඇවිල්ලා ඇති අස්වැසුම නිලධාරී. බැරි වෙලා හරි එහෙම ඇවිල්ලා නැත්තම් 31කට කලින් එයි කියලා තියන්නේ. බැරි වෙලාවත් එහෙම එන්නේ නැහැ වගේ වට හැංගුණොත් වට අනිවාර්යයෙන්ම ඔයාලගේ වසමේ ග්‍රාම නිලධාරීන්ගෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන්ගෙන් විමසීමක් කරන්න පුළුවන්. අස්වැසුම අපේ නිවසට කරන්නේ නැත්තේ ඇයි? අපි යාවත් කාලීන කරපේක හරි හින්දා දෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් අපේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? අස්වැසුම වීමක් තියෙනවද? අපේ යාවත් කාලීන කරන්නේ නැද්ද කියලා? එහෙම නැත්නම් ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ත් විමසීමක් කරන්න පුළුවන්. ඉතින් මේ ගැන කරුණු ටික විශේෂයෙන් ඔයා අවධානය තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.